නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස ප්‍රාර්ථනා කර සිටිනවා ඔබ සියලුම දෙනාට. දිසා පාමොක් ඇදුරු පරපුරේ වත්මන් නියෝජනය ගරු විදුහල්පතිතුමා ප්‍රධාන අපපසී ආචාර්ය මණ්ඩලයෙන්ද සහෝදර ඔබ සමගින්ද අවසරයි දිගහැර පෑමට අද දිනේ වැදගත්කම. අද 2025 වර්ෂයේ මාර්තු මාස 14 වන දිනයි. එනම් අද ලෝක ගණිත දිනයයි. දන්නවද? අද ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ජන්මදිනය වගේම විද්‍යාඥ ස්ටීවන් හොකින්ගේ ගුණ සමරුම් උත්සවයක් යෙද තියෙනවා. ඒ වගේම අපි ගණිතයේදී භාවිතා කරන ෆයි වල අගය 3.14 වන බැවින්ද මේ ගණිත දිනයට ෆයි දිනය කියලාත් අපි හඳුන්වනවා. ගණිතය කියන්නේ ව්‍යුහය, පරිණාමය, අවකාශය වැනි දේවල් අධ්‍යයනය කරන්නා වූ ක්ෂේත්‍රයි. අද සමාජය ගත්තහම ගණිතයේ අංශයෙන් ඉහළට ගියපු ගොඩක් මිනිස්සු විවිධ තනතුරුවල උසස් තනතුරුවල යෙදෙනවා. ඉතින් මේ ඒ තරමට මේ ගණිතයේ විෂය කියන්නේ ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්. අපි පුංචි කාලේ 1 ඉඳන් 10ට ගණන් කරන්න පුරුදු වෙනවා නේද? අන්න ඒ විදියට තමයි අපි ඉස්සෙල්ලාම මේ ගණිතය හදාරන්න පටන් ගන්නෙ. මේ ගණිතයේ අනෙක් විෂයන්ට සාපේක්ෂව ඉතාමත් තර්කානුකූල විද්‍යාවකට විමද කලා
අපි මෙතෙන්ට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි. මේසේ කෝණ හතරේ කෝණ තියෙනවා. බෝඩ් එකේ කෝණ හතරේ කෝණ තියෙනවා. ඔරලෝසුවේ කටු හතරේ කෝණ තියෙනවා. දොරක් අරින කොටත් එතන කෝණ හැදෙනවා. බාහුව දෙකයි ශීර්ෂයයි කෝණෙට තියෙනවා. ඒ මැද්දෙන් ඔය පිළියේ කෝණ වැවෙනවා. අගය අනුව ඒවට නම් පෙළක් තියෙනවා. මොනවද මේ කෝණ වර්ග මෙලෙස ගයනවා. කරන සුවිශේෂී ප්‍රකාශන ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසායි සමහරු ගණිතය කියන්නේ අතිශය විද්‍යාත්මක සහ තර්කානුකූල භාෂාවක් විදිහටත් හඳුන්වන්නේ. සමීකරණ විසඳන්නට අපි හැමෝම හරි ආසයි. අපේ ටීචර් කියා දුන්නේ ඒවා දැන් හරි ලේසි. ඉරට උඩින් ලවය තිබේ, ඉරට යටින් හරය තිබේ. ලවය හරය විසඳන හැටි අමාරු නෑ සරල වගේ. බාහුව දෙකක් අතරේ හමුවන තැන නම් ශීර්ෂයයි. බාහුව දෙකක් අතරේ හැදෙන ඉඩ ප්‍රමාණය කෝණය වේ.
ජීවිතයේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය වන විෂයක්. ඉතින් මේ ගණිත විෂය අපට ගොඩක් වැදගත්. ගණිතය කියන්නේ අපේ බුද්ධි මට්ටම වර්ධනය කරන විෂයක්. ගණිත ගැටලු සඳීමේ අපේ එදිනදා ජීවිතයේ පැනනගෙන ගැටලු සඳීමේ හැකියාවද අපට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. ගණිතය අපට බොහෝ අවස්ථාවලදී වමනා වෙනවා. උදාහරණ ලෙස කඩේකට ගිය විටදී නිවසේ පැවතෙන දානයක් හෝ උත්සව කටයුත්තක් සඳහාද මෙම ගණිත විෂය අපිට බොහෝ සෙයින් අවශ්‍ය වෙනවා. ඔබට විතක සිතෙන්නට පුළුවන් අපි අයි ගණිත විෂය කරගන්නේ කියලා. Ada balik. මුළුවට පිටුවට ඇත්තේ ගන්න වැඩක් නැමැත්තේ. මටත් ඇත්තේ මූණු 6යි 10ම තමයි. ඇත්තේ අසක් තමයි ඝන කාබය මගේ නමයි. සතුස්සලය මගේ නමයි. මූණු ඇත්තේ මට 4යි. වටේට ඇති දාර 6යි. මුළු 4යි හරිම වැඩයි. මට නෑ එක මුගුණක්වත් පෙරලි යන්නේ පොඩිත්තාගේ මිතුරා මං බෝලේ මගේ නම. ආචාර මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර උත්සවගෙන්ද අවසරයි. අපි මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි. සියලුම දෙනාට ගරු විදුහල්පතිතුමාගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමියගෙන්ද ආචාර්ය මණ්ඩලයේ මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද දෙන්න මඩක් මතකට අවසර. මා මෙතෙන්ද පැමිණියේ ටෙල්ස් නැත්තම් මිල්ටේස් ගැන වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි. ටෙල්ස් නැත්තම් මිල්ටේස් උපත ලැබුවේ කුඩා ආසියාවේ බටහිර වෙරළ තීරයේ. මොහු දාර්ශනිකයන්ගේ පළමුවැන්නා ලෙස සැලකේ. ගණිතය, ජ්‍යාමිතිය, තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව යන අංශයන්හි දක්ෂ වූ භෞගෝලික දාර්ශනිකයෙක්. ආචාර්ය මණ්ඩලයේ දෙනාගෙන්ද සියලුම දුපුතුන්ගෙන්ද අවසරයි. ඔයාලා අහලා තියෙනවා ඇති math allow you to see කියලා ඉංග්‍රීසි කියමනක්. ඉතින් ඒකෙන් කියවෙන්නේ ගණිතය ඔයාලට දකින්න ඉඩ සලසනවා කියන එක. ඉතින් කොහොමද ගණිතයයි විද්‍යාවයි ඇත්ත ලෝකෙදි එකතු වෙන්නේ? ඒ කියන්නේ ඔයාලා මං හිතනවා මෙතන ඉන්න හැමෝම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් පිළිපහදුව ගැන අහලා ඇති. එහෙදී අපි පොර තෙල් ගෙනල්ලා ඔයාලට ඕනේ වෙන නිෂ්පාදන විදියට ඒ කියන්නේ ඔක්ටේන් 92 95 ඒ කියන්නේ පෙට්‍රල් ගණිතය ඇති වැදගත්කම.
ගණිතය කිව්වම අපිට සිලබස් එකට විතරක් නෙවෙයි පොතට විතරක් නෙවෙයි සීමා වෙන්නේ. අපි ගෙදර ඉන්නකොට තේ එකක් හදද්දි අපි අපේ අම්මලා උයද්දි අපිට ගණිතය උවමනා වෙන්නේ. කොහොමද? ගෑනු ළමයිට කියන අපිට මේ උදේට මේ අම්මා කියනවා හාල්කා 4 ලිපේ තියන්න. අපේ ඔළුව කහගෙන බලනවා කාල මොකද්ද කියන්නේ. අපේ ගෙවල් වල මනින්නේ මොකෙන්ද? කාල් මනින්නේ. කිලෝ එකකට කාල් කීයක් තියෙන්නේ? සාමාන්‍ය අපේ අම්මලා කියන විදිහට. ඈ? සාමාන්‍යයෙන් අපේ අම්මලා කිලෝ එකකට කාල් 4ක් තමයි ගන්නේ. සීනි අපි තේ හදන්නකෝ. තේකට අපි සීනි අඳි කොච්චරක් දානවා 4 දෙනෙකුට තේ 4ක් හදන්නකොත් අපි සීනි අඳි කොච්චරක් දානවා අපිට එතෙන්දමුත් ගණිතය උපයෝගී වෙනවා. අපිට විශේෂයෙන් තේසේදී විතරක් නෙවෙයි අපිට අත්‍යවශ්‍ය වෙන එදිනදා ජීවිතේදී ගණිතය. ඒ වගේ තමයි අම්මා රුපියල් 1000ක් හරි 500ක් හරි දීලා බඩු ලිස්ට් එකක් දීලා මේකේ බඩු ටික අරන් ඉන්න. අපිට පුළුවන් වෙන්න ඕනේ බඩු ටික ගන්නකොට ගාන හදලා ඉඳලාරි මෙච්චරක් ඉතුරු තියෙනවා මෙච්චරයි නේද ගාන කියලා කියන්න පුළුවන්. එන්නෝනි කාටද? අපිට. මුදලාරි එක ගණන් හදලා කියනවා. මුදලාරි ගණන් හදනකොට අපිට ඒක පුළුවන් වෙන්න ඕනේ. ඒකයි ගණිතයේ තියෙන වැදගත්කම. සිලබස් එකට විතරක් නෙවෙයි ඉගෙන ගන්න එකට විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදී තාමත් වැදගත් වෙන දෙයක් තමයි ගණිතය. ඒ වගේම තමයි අද දිනේ සංවිධානය කිරීම ඉතා ඉහළයි. සහභාගී වීම හොඳයි. එසේනම් අපි පොරොසු සමග 2025 ගණිත සමරුම් දිනය මෙසේ සමරූ වගයි. ඔබ සමට ජයග්‍රාහී සුබ දවසක්.